කොච්චර හැදුවත් ඔයාලගේ පොලොස් එක මෙහෙම රසයි පාටයි නැහැ නේද? අද මම ඔයාලට කියලා දෙනවා පොලොස් හදන රහස. මේ වීඩියෝ එක බලපුවාම ඒක ඔයාලටම තේරෙයි. එහෙනම් අපි හදමු. මුලින්ම රත්තුණු ඇතිලියට තෙල් ටිකක් දාගන්න. ඊළඟට අබ අහුරක් දාගන්න. දැන් තලාගත සුදුලුණු ගෙඩියක් දාගන්න ඕන. ඊළඟට රම්පේ කරපිංච දාගන්න. ඔයාලා මේකට රම්පේ කරපිංච ටිකක් වැඩිපුර දාගන්න ඕන. උළුහාල් තේ හැන්දක් දාගන්න. ඊළඟට අපේ ලූණු ටිකයි අමු මිරිස් ටිකයි දාගන්න ඕන. ඊට පස්සේ කුරුඳු පොත්තකුයි තලාගත්ත එනසාල් 5ක් විතර ඒ වගේම කරාබු නැටි 10ක් වගේ දාගන්න ඕන. මේ ටිකක් බැදෙන්න කලවම් කරගන්න ඕන. දැන් පොඩියට කපාගත්ත පොල් කෑලි ටිකක් මේ වගේ දාගන්න. මෙහෙම දාපුවාම පොලොස් එකට අමුතුම රසක් එන්නේ. මේ ටික ආපහු ටිකක් බැදෙන්න කලවම් කරන්න ඕන. ඊළඟට උම්බලකර ටිකක් දාගන්න ඕන. දැන් මිරිස් කුඩු මේස හැඳි 5ක්, තුන පහ මේස හැඳි 2ක්, කහතේ හැන්දක් දාලා මේ ටිකත් හොඳට කලවම් කරගන්න ඕන. ඊළඟට මේකට බෙදපු තුන පහ කුඩු මේස හැඳි 4ක් වගේ දාලා මේක එකපාරක් කලවම් කරලා ඒත් එක්කම අපි අපේ පොලොස් ටිකක් දාලා කලවම් කරගන්න ඕන. ඊළඟට තලාගත්ත ගම්මිරිස් මේස හැඳි 2ක් දාගන්න ඕන. දැන් දිය කිරි ටික දාගන්න වෙලාව. ඊළඟට ඔයාලා රස අනුව ලුණු එකතු කරගන්න ඕන. ඊළඟට ගොරක කෑලි 2ක් දාගන්න. අපි මේ හදන්නේ පොලොස් කිලෝ 1ක්. ඉතින් ඔයාලා හදන ප්‍රමාණය අනුව මේ දේවල් වෙනස් කරගන්න ඕන. දැන් මේ ටික වැඩි ගින්දරේ පොලොස් කෑලි ටික ඉදෙනකම් තියන්න ඕන.
මේ විදිහට පොලොස් කෑලි ටික සාමාන්‍ය ගානට තැම්බිලා කිරි ටික හිඳීගෙන එනකොට ඒකට මිටි කිරි ටික දාගන්න ඕන. අපි මේකට පොල් ගෙඩියක කිරි අරන් තියෙනවා. දැන් මේකට මිරිස් කුඩු මේ සැඳි 1/4ක් වගේ මේ වෙලාවේදී දාගන්න ඕන. මෙහෙම දාපුවාම හොඳ ලස්සන පාටක් එනවා. කිරි ටික හිඳීගෙන එනකොට ගින්දර සැර අඩු කරලා මේ විදියට තෙල් පෑදෙන්න තියන්න ඕන. මේ වෙලාවේදී ඔයාලටම තේරෙයි පොලොස් එක කොච්චර සුවඳට ලස්සනට හැදෙනවද කියලා. ඔයාලත් මෙහෙම හදලා රස කියන්නකෝ. මේක පුදුම රසක් තියෙන්නේ. හැමෝම මේ රහස් නම් කියලා දෙන්නේ නෑ. එහෙනම් ගිහින් එන්නම්.